वेलकम ආදරණීය දුවේ පුතේ අදත් මම ඔයාලට ශිවන්ති ටෙමිල් ක්ලාස් YouTube channel එක හරහා අලුත්ම පාඩමක් කියලා දෙන්න යන්නේ. විශේෂයෙන් මේක 6 වසරේ දුල පුතාලගෙන් පටන් ගත්තාම 10 වසර 11 වසර දක්වාම වැදගත් වෙන පාඩමක්. හැබැයි ඒක වැදගත් වුණාට පුංචි දුවේ ඔයා හැමදාම පුංචි පුතේ හැමදාම ඔයාලා මේක පටල ගන්නවා. හරි. මම කියලා දෙන්න කොහොමද දෙමළ භාෂාවෙන් සාමාන්‍යයෙන් විධාන පදයක් කොහොමද ඉක්මනින් සහ කෙටියෙන් සකස් කරගන්නේ කියලා. පුතේ ඔයාලා අහලා තියෙනවා පුංචි කාලේ කතන්දරයක් සත්‍ය කුඹ ජාතකය කියලා. ඒකේ අහලා තියෙනවානේ පුතාලා අර එක ගිරවෙක් ගිහිල්ලා වැටෙනවා තාපසයේ ඉන්න තැනකට. මම කතන්දරයෙන් කියන්නේ පුතාලා ඒක දන්නවා. තාපසයේ ඉන්න තැනකට වැටෙනවා තාපසාරාමයකට. තව ගිරවෙක් වැටෙනවා පුතේ හොරු කණ්ඩායමක් ගාවට. මතකයිනේ නේ පුංචි කාලේ ඉගෙන ගන්න. මෙන්න මේ හොරු ගාවට ගිරව කතා කරපු වචන මතකයිද පුතේ? ඒව පොඩ්ඩක් ලස්සන මදි නේද? අර කන්න බොන්න කියලා කොහොමද කතා කරේ? කාපම් බීපම් නේද? ඒ විදිහට කතා කරා. හැබැයි තාපසී ගාවට ගිරව කොහොමද පුතේ කතා කරේ? කන්න බොන්න වගේ ලස්සන වචන තමයි පාවිච්චි කරේ. right. අපි බලමු මේක කොහොමද දෙමළ භාෂාව විධාන පද වලට ගලපගන්නේ කියලා. බලන්න පුතේ හොරු ගාව හිටපොය කතා කරේ වරෙන් ඵලයන් කාපම් දීපන් කියලා ලස්සන ඇති රළු වචන පාවිච්චි කරා. දෙමළ භාෂාවේ පුතේ අපිට ඒක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේවට කියනවා ක්‍රියාමූල. සාමාන්‍යයෙන් අපි කියන්නේ කුඩි වා පෝ මේවා තමයි ක්‍රියාමූල. පොඩ්ඩක් ඒක අපි කිව්වම නිකන් අර කුඩි කියලා කිව්වම බොන බොරු එවෙත දීපන් කියන වගේ අදහසක්. ඊට පස්සේ පුතේ බලන්න මේ පිටි පොඩි වෙනසක් තියෙනවා. මේ බලන්න. කුඩි කියන එකට අගට උංගල් කියලා කුඩි යුංගල් කියන එකක් එකතු කරලා තියෙනවා. එතෙන්දි වෙන්නේ මේ බොන කියන අදහස. එහෙම නැත්නම් බොරු කියන අදහස. බොන්න කියලා ගෞරවාර්ථ විධාන පදයක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. right. මේකට අපි පුංචි ක්‍රමයක් පාවිච්චි කරමු. ඔන්න බලන්න පුතේ. ඔන්න මම ක්‍රියාමූල කීපයක් අරගන්නවා. ක්‍රියාමූල කීපයක් ඔන්නම ලියනවා. right. ඔන්න අපි ගමු මේ වචනේ. නඩ. නඩ කියන්නේ පුතේ ඇවිදිනු. ඇවිදින ක්‍රියාමූලයක්. තව එකක් ගමු. ඉස්සෙල්ලා අපි පාවිච්චි කරපු එක. කුඩි බොනු බොන. තව එකක් ගමු. කඩෙයි. කතා කරනු කතා කරන. තව එකක් ගමු. පාර බලනු බලන. තව එකක් ගමු. එඩු ගනු මේ ගෙන කියනවා වගේ අදහසක්. එඩු. තව එකක් ගමු අපි ඕඩු. ඔන්න මම දැන් මේ වචන ටික ගෞරවාර්ථ විධාන පදයක් කරන්න යනවා. ඔන්න බලන්න පුතේ. නඩ කියන එක අපි right. නඩවුංගල් ඇවිදින්න. right. next one. ඊළඟට යන් කුඩි බොනු කියන එක එහෙම නැත්නම් බොන කියන අදහස ඔන්න පුතේ අපි වෙනස් කරා කුඩි උංගල් බොන්න. ඊළඟට පුතේ කදෙයි කතා කරනු. කතා කරන කියන එක ඕන පුතේ වෙනස් කරනවා කදෙයි උංගල් කතා කරන්න. ගෞරවාර්ථ විධාන පදයක්. යමක් කරන්න කියලා කියන එක පුතේ. right. පාර ඒක චුට්ටක් විශේෂයි. ඒක පාරුංගල් බාට පත් වෙනවා. ඒක පාරුංගල්. ඔන්න අපි ලියමු පා රු ග ල්. මේ තැන් වල අපි බිඳුව පස්සේ ග කියලා තමයි කියවන්නේ නේද පුතේ? right. එඩු එඩු කියන්නේ පුතේ ගනු කියන අදහසෙන් ගන්නවා කියලා හදන්න තමයි අපි යන්නේ. ගන්න කියලා විධාන පදයක් හදමු. එඩුංගල්. right. එඩුංගල් ගන්න. ಇದು පුතත් එඩුංගල්. මේ පුත අරගන්න. ඊළඟට අපි ඕඩු. ඕඩු කියන්නේ පුතේ දුවනු දුවන. දැන් අපි කියන්නේ දුවන්න කියලා. right. එහෙනම් ඕඩුංගල්. ඔන්න බලන්න පුතේ. විධාන
ටික නම් හැදුවා. right. බලන්න මේ තිබ්බ ක්‍රියාමූල ටික අපි විධාන පද බවට පත් කරනකොට මෙන්න මේ කොටස් නේද එකතුනේ. වුංගල්, යුංගල්, ආයමත් යුංගල්, උංගල්, උංගල් කියලා එකතු වුණා. එහෙනම් බලමු මේ වචන තුනක් තමා පුතේ එකතු වුනේ. අපි බලමු මොන වටද මේ වචන තුන එකතු වෙන්නේ කියලා. දැන් වචන තුනක් තියෙනවනේ. දැන් ප්‍රශ්නයක් නේ පුතේ. මොනාටද වුංගල්, මොනාටද උංගල්, මොනාටද යුංගල් කියලා. හරි. අපි විසඳගමු මේ ප්‍රශ්නේ. right. මේව කරමු පුතේ. ඔන්න දැන් විධාන පදයක් කරන ඉතුරු වචන කීයද පුතේ? 3යි. මොනවාද එකතු කරේ? ඔන්න බලමු. අපි එකතු කරා වුංගල්. එක වචනයක් තමයි පුතේ වුංගල්. ඊට පස්සේ එකතු කරා පුතේ යුංගල්. ඊළඟට යුංගල්. ඊට පස්සේ පුතාලා දැක්කා අර වචන වල එකතු වෙලා තිබ්බා උංගල් කියලා එකක්. ඔන්න ගෞරවාර්ථ විධාන පදයක් සකස් කරනකොට අපි දාන වචන තුන. මොනවාද පුතේ? වුංගල්, යුංගල්, උංගල්. දැන් ප්‍රශ්නයක්. මොනවාද අපි වුංගල් දාන්නේ? right. විසඳගමු මේ ප්‍රශ්නේ. ඔන්න පුතේ වුංගල් එකතු කරන්නේ මම පුතාලා ඒ අදාළ ක්‍රියාමූලය. අර මං කිය හොරුගාට වෙඩිචය කතා කරා වගේ වචන ටික. ඒ ක්‍රියාමූලය කියලා කියන්නේ ක්‍රියාපදයේ උපන් අවස්ථාවේ තියෙනවා. කිසිම වෙනසකට භාජනය වෙලා නැහැ. හරිද පුතේ? ඒ වගේ වචන ක්‍රියාමූල අවසන් වෙන්නේ ශබ්දෙන් නම්. ශබ්දෙන් නම් පුතේ ඒක අපි ගෞරවාර්ථ විධාන පදයක් කරද්දී ඒකකට වුංගල් එකතු කරනවා. මතකයිනේ? නඩ වුංගල්, පර වුංගල්, තිර වුංගල්. එනම් වුංගල්. හරි. ඊට මොනවාද අපි යුංගල් එකතු කරන්නේ බලමු. ඔන්න පුතේ අර කතා කරපු ක්‍රියාවල ඊ සහ අයි ශබ්දෙන් අවසන්. මොනවාද මේ පුතේ ශබ්ද දෙක? ඊ සහ අයි. මතකද? අපි කතා කරා කද යුංගල්, වාසි යුංගල්, කුඩි යුංගල්. එහෙනම් ඊ සහ අයි ශබ්දෙන් අවසන්. හරිම ලේසි පුතේ. ක්‍රියාමූලයකට පුතාලා යුංගල් එකතු කරා. මොකක්ද හැදෙන්නේ? ගෞරවාර්ථ විධාන පද. right. තව එකක් තියෙනවා. උංගල්. මොකද උංගල් එකතු කරන්නේ? ඌ ශබ්දෙන් අවසන්. ඌ ශබ්දෙන් අවසන් නම් පුතේ ඔයාලා උංගල් එකතු කරා. right. මොනවාද එකතු කරන්නේ? මොන මතක තියාගන්න විභාගෙට කලින් යන්න. grade 6 7 දෙකම. හොඳේ? ක්‍රියාමූලයේ ශබ්දෙන් අවසන් නම් යුංගල්. ක්‍රියාමූලයේ ඊ සහ අයි ශබ්දෙන් අවසන් නම් යුංගල්. ක්‍රියාමූලයේ ඌ ශබ්දෙන් අවසන් නම් උංගල්. ලේසි මතක තියාගන්න. පාවිච්චි කරන්න. හැමෝටම වඩක්කම් සුබ දවසක් වේවා.